මගේ චැනල්ලක යාලුවේ මාසට වියස් 1 මිලියන් පණලා ගියා බට් ඊළඟ දවසෙද්දී එක පාර වියස් සීයයි පාඩත් එක වෙලා දයනවද ඉදි යාලේ ම මේද YouTube එක යාල YouTube චැනල් හතරක් විතර හැඩල් කරනවා ඉතින් මගේ එක චැනල් ඇතින සබල මේ විද්‍යාලය 50 වගේ තීරම් ඒ චැනලකට තම මේ දේ වුණේ ඉතින් මේ චැනල් එක යාලුවේ වාට පෙන්න්න නම් මම මාසට යාලුවේ මේ චැනල් එක මාසර යාලි වියස් 1 මිලියන් යන චැනල්ල බට් සදර්ලි එක පාටම හිතන් ඇති දිට එක පාට වියස් රෝපෙන් ගත් යාලුවේ වියස් සීයයි 200ක් අතරට වැටුණා ඉරි මේකට හේතු යාලු කියෙන YouTube ඇල්ගුඩි දෙරමගේ හරිත ඇල්ගුඩි දෙරමගේ යාලු එක කාලෙකට චැනල් එක එක මේක ඔයාගේ චැනලකට වෙනවාගේ අනිත් කෙනක චැනලකට වෙන්න එයාගේ වෙද්දි වගේ අවුලක් නෑ එහෙම ඒකන්නේ YouTube සිිස්ටම් එකටම් බලපාන්න චැනල් එකෙන් චැනලට මේද වෙන්නේ හරිද ඉතින් YouTube එක අප්ඩවන්් කියලා සිිස්ටම් එකත් තියෙනවා හරිද කාලයකගේ වියස් එක පාටම අප්පෙලා යන උඩටම එකරන අප ග්‍රෝත් ස්ටේට් කියලා එක පාටමයි ඩවන් ඩවන් ලට් ලන ඉතින් පස වියස් අපෙන්න්නවන ඔය මුණ මොකුල දෙමත් ඔය වීඩිය දහයනම සිය දෙමත් වගේ වියස් යන්නම නහ ඔයා දැන් ඉන්න ස්ටේට එක වන්න පුලන් ඔය කොච්චර විඩස් දෙම වට වියස් යන්න වෙන ල ෂෝට දෙමත් වියස් යන්න බට ඉස්සල්ලම ද ෂෝට වියස් කියා අපේ දැන් ඔයාගේ වියස් යන්නේ නැහැ හරිද ඉට පස් යාලා රිකවරී ස්ටේට් කියලා හරිද රිකවරී ස්ටේට් එක සහ මූමන්ට හරිද ස්ටේට් හදරත් තියනවා අපි කැන්තම දැ කතාගන්න නැලුති ඇත්තර මිකොත් යාලු මේක සබ්ලා දාහා සබ්ල මිලියනි ඕන චැනල් එකට පොදුවී හරිද සබ්ල දාහත් තිබ්බත් මිලියනත් තිබ්බත් මේ දේ ඕන චැනලකට පොදුවී මේ දේ හැම චැනලකරම වෙනවා හරිද ඉති වාට වෙලා නැත්ත වාට ඉස්සරහට වෙන්න පුළුව ඇති මේ විඩි අවසානක බලන්න වට මේ ප්‍රයෝජනත්තේ හරිද අනට ප්‍රයෝජනත්වන එකයි ම වීඩිය කරන්නේ තවත් මේ එක ටෙක් පීඩිය එකක් නෙමේ මේක YouTube කරන ඔයා මේ විඩිය බලන YouTube කරන ආස කෙනෙක් YouTube චැනල තියෙන කෙනෙක් ඉතින් ඔයාට වැදගත්වෙනවා කියලා හිතන හිතම ම මේ කරේ මට උනදේ අනිත් කටට කියන්න ඕන හිතම මේ කරන්න හරිද ඉතින් යාලුවේ ඒවගේ ස්ටේට් හතරත් තියෙනවා ඉතින් මේ කාලද යාලුවේ එක පාට වීඩියස් දැම්මට වීඩියස්වල්ට වියස්සෙන්න ඒකන්න ඔයා අදදාන වීඩියක 12,000ක් යනවා හෙටදාන වියස්සක වීඩියකට යාල වියස්සීය කිසිම හේතුවන්න ස්ට්‍රයික් කොපිටත් කිසිම ප්‍රශ්නන්න වියස්සීය ඉතින් මේකට යාලුවේ ඇත්තරමිකුත් මවලට පෙන්න්න මගේ චනල්ලගෙන්ම මේතින් මගේ ෂෝට් ෆීඩටින් වල එක හොඳර බලාගත්තයකි වට පේනති දැන් 12,000 ගිල තින 12 විසිදහ 80 11 1,00,000 දෙදහයි ඔයාගේ යස්තිය චැනල් එක එක පාට මේල දවසික ඇති යුස් 1400යි 1600යි 1282යි 1316 දැන්වර මේ පෙන්න්න දවස් ගානකට පරක් වෙලා හට ඒගැන දවස් අටක් විතර යනවා 1300 වදින් දත්ත දවස් අටක් දවස් නමයක් විතරනවා 1400 වදින්නත් වියස්සෙන්ඩ හරිද එච්චර කාලයක් යනවා වියස්සෙන් ඉතින් ඇත්තරම පැනික්වෙනවා ඇත්තරම් පැනික්වෙනවා එක නුවට හිතාගණ්ඩ බෑ ඉගන්න ඔයාගේ එකපාටම සාමාන්‍ය දැන් මගේ පොඩිගාන මගේ යස්දා පිතුම ලක්ෂයක් වගේ අක්ෂයක් අසුදක් විසිදක් වගේ පොඩිගානක් පොඩිගන ඔයාගේ මිලියන කනන්ගේ වීඩියෝ වියස්ගේ චැනල් එක එක පාට අඩුවෙන ගත්තම අනිවාරය පැනික්ෙනවා මොකදකිලි හිතාගණ්ඩ බෑ හරිද ඔන්න ඔත්නින් තමට කෙලවෙන්නේ ඔයා මේ දේවල් හරි කර නැත්තන් අනිවාරෙන් YouTube චැනල කෙලෙන ඔයා හිතන් දෙප ඔයාගේ චැනලක ඩෙත්තලා කියලා ෙත්ලාගෙන හිතන වගේ චැනලක දැන් හරි මගේ චැනලට වියස්සෙන්නෑ මගේ කොච්චර වීඩු දෙම හරියන වියස්සෙන්නෑගල හිතන්ට එපා හරිද අනිත්තක තමයි ඔගොල කරන වැඩත් යාලේ ඔයා දිනවතා රූටින් එකට වීඩියස් දැම්මන මම සාමාන හිතන්නේ දවසර ෂෝට්ට දෙගත්දානවා දවල්ට දාන හවස දාන එහෙම හරිද ඒ රුටිනක නවත්තන්නත් එපා වීඩියස්වල්ට වියස්යන්නෑ කියලා ඔයා රෝටින එක නවත්තන්නත් එපා හරිද අනිත මචා මේකට ඉවසීම අනිවාරෙන් තියනවච ඉවසිම නැත්ත මේ වැඩේ කරන්න බැහ හරිද චැනල ගොඩදාන්ට බෑමචා YouTube එකට ඔයා කටෙන්ට හොඳුනට ඩන්න අනිවාරෙන් වාට ඉවසීම තියෙන් ඕන මචන් ඒවගේම ලර්න් කරන්න ඕන YouTube ඇත්තන් කරන්න බැහැ ඉතින් ඔවුලන්ම පෙන්න්න මේ ෂෝට් ටිඩියාල එකක්ත් නරක ෂෝට් ටිඩියෝ නෙම එක නරක කියන්නේ මචන් ලෝකොල්ටව නෙමේ හරිද කලින් 100 ගිය ෂෝට් ටීඩිය එකට හා සමානය මේවත් ඇත්තම ගත්තු ඉතිවරම මේ එකක් පෙන්න්න ඇත්තර මේ ෂෝට් ටික බැල යාල වියස් මේ දවස්වල හරිද මේ දවස් වියස් කියන අදාල කරගන්න දෙපොය ඔයාට වියස් වැඩක්මනෑ වගේ ෂෝට්ක වියස් අඩුවෙන කාලේ ඔයා ෂෝට්ක වියස් බලන් දෙප කවදවත් වියස් වැඩන්න එකන හිතන්නත් එපා හරිද ඔයා බලන් යාල මෙතන එන්ගේජ්මෙන්ට් වලට යන එන්ගේජ්මෙන්ට් වලට ගිහිල්ලා මෙන්න මෙතන බලන් යාළුවේ රෙන්ට්ලේෂන් එක ඒකන්න හව විවර්ස් එන්ගේජට් කෙනෙක තින හරි යාලු
ඉතින් මේක බාන්න මේක 175ට වඩා 160ට වඩා වැඩි කියන්නේ යාළුවෝ අනිවාර්යෙන් YouTube එකේ ඔයගොල්ලෝ ෂෝට් එක පුෂ් කරනවා කියන එක තමයි. ඒ කියන්නේ ඔයාගේ පැත්තෙන් මේක කිසිම අවුලක් නැහැ. හරිද? ඒ කියන්නේ ඔයාගේ කන්ටෙන්ට් එක නරකවත් ඔයාගේ අදක්ෂතාවය නිසාවත් නෙමේ ඔයාගේ views අඩු වුනේ. ඒක තමයි පළවෙනි දේ. හරිද? එහෙම හිතන්න එපා. ඔයාගේ පැත්තෙන් කිසිම වැරද්දක් වෙලා නැහැ මේක. හරිද? හරිද? මොකද වැඩක් නැති ෂෝට් එකක් යාළුවෝ මිනිස්සු බලන්නේ නැහැ. එහෙනම් ඉතින් ඔයාගේ මෙතන මේ ස්විප් වේ කියන මචං බලන්නේ නැති පැත්තනේ බා. එහෙනම් ඉතින් ඒක මේ පැත්තෙන් වැඩි වෙන්න ඕනේ. මේක අඩු වෙන්න ඕනේ. හරිද? එහෙනම් මේ ෂෝට් එක හොඳයි. ඔයාගේ ඔයා එහෙම බලන්න ඕනේ. හරිද? ඊට පස්සේ බලන්න මෙතන බලන්න ඇවරේජ් එක තප්පර 11ක් බලලා දිනවා. වීඩියෝ තප්පර 8යි. ඇවරේජ් එක තප්පර 11 කියන්නේ මිනිස්සු ආයෙ බලලා දින රිපීට් වෙන බලලා දින. ඒ කියන්නේ ෂෝට් එක 100%ක් හොඳයි. හරිද? ඉතින් මේ දවස්වල මාෂන් ඔයාගේ රූටින් එක ඔයා දිගටම කරා යන්න ඕනේ. හරිද? ඒ කියන්නේ ඔයා දවසට වීඩියෝ දෙකක් දානවා. ඒ වීඩියෝ දෙක අනිවාර්යෙන් දාන්න දවසට මග අරින්න එපා. ඔයා අර කන්සිස්ට් එක තියෙනනේ ඔයාගේ කියන්නේ. ඔයාගේ අර රටාවක් තියෙනනේ. ඒ රටාව දිගටම කරා යන්න ඕනේ views අඩු වුණත්. හරිද? ඒක කරගෙන යන්න ඕනේ. හරිද? ඊට පස්සේ යාළුවේ ඔයා කවදාවත් ඔයාගේ නිච් එක වෙනස් කරන්න එපා. ඒක තමයි කරන ලොකුම වැරද්ද. ගොඩක් කට්ටිය මම දන්න විදිහට YouTube කරන මේ අවස්ථාවේදී හරිද? දැන් මේ channel එක නිච් එක free file. මම මේ channel එක කරන්නේ free file videos live ඒව තමයි කරන්නේ මේ channel එකේ. හරිද? ඔයාගේ views නැහැ. හැබැයි ඔයාගේ යාළුවා කරනවා දැන් car videos දානවා car shot අමරසිරි views දානවා බොරට අමරසිරි යාළුවාගේ views දානවා සෑහෙන. මමත් දානවා car shot කියලා අමරසිරි දානවා හින ගැහුවගේ car video දාන්න ගන්නවා. එපා. ඔය කෙලවෙනවා. එහෙම දැම්ම කම මචං අනිවාර්යෙන් ඔයාගේ තියෙන තැනටත් වඩා පහළට වැටෙන එක විතරයි වෙන්නේ මචං. කවදාවත් ගොඩ යෑමක් නැහැ. ඔයා කරන් ආපු නිච් එක මචං දිගටම කරගෙන නිච් එකක් කියන්නේ ඔයාගේ channel එකට ආවෙක දෙයක්. ඉතින් මේ channel එක free file. මම දැන් cooking channel තියෙනවා. එතකොට tech channel තියෙනවා. එතකොට වෙනම short channel තියෙනවා. අන්ඩේ වගේ. හරිද? ඒක තමයි නිච් එක කියන්නේ. මම වෙනම එක කියන නිච් එක කියන්නේ මොකක්ද කියලා. ඔයාගේ නිච් එක වෙනස් කරන්න බෑලු. දැන් මේක free file free file විතරක් දා යන්න මේ කාස්ටේ මචං වෙන ඒවා දාන්න එපා. මේ කාස්ටේ cooking video දාන්න එපා. එහෙම දැම්මොත් කෙලවෙනවා. හරි cooking videos වලට මේ දවස්වල short එකේ views එනවා කියලා. ඔයා cooking video අරන් ඔයාගේ free fire channel එක අස්සේ දාන්න එපා. ඒතොර කෙලවෙනවා. හරිද? ඉතින් ඔයා නිච් එක වෙනස් කරන්න එපා යාළුවෝ. ඔයා එක දිගට ඔයාගේ විදිහට කරගෙන යන්න. හරිද? ඊට පස්සේ ඔය කාලේ ඉවර වෙනවානේ බං. සාමාන්‍යයෙන් ඔක සතියකමාරක් වගේ තමයි තියෙන්නේ. දවස් 10ක් වගේ තමයි මට නම් ගියේ. හරිද? ඔය කාලේ ඉවරෙද්දි ඔයාගේ එක ෂෝට් එකක් ඔයාලට තේරෙයි. හරිද? මම මේ ෂෝට් එක පෙන්නන්නම් ඕලන්ට. මෙන්න මේ ෂෝට් එක. ඒ ෂෝට් එක යාළුවේ ඔයා දැන් අනිතින් දාන ෂෝට් වගේ නෙමෙයි එක පාට යාළුවාට පැය ගානේ මුල් පැය ගානින් බලාගත්ත හැකි ඔයාට views දැන් ඔයාගේ මෙතන පටන් ගත්තාම views 400ක් වගේ යනවා නම් අම්මරසි මුල් පැය ගානේ 1000 ගානේ 2000 ගානට එකපාර පුෂ් කරනවා. හරිද? මේක දැන් දවස් ගිහිලා මේ ෂෝට් එක දවස් 3ක් විතර ගිහිලා ඇති. views 5000ක් විතර ගිහිලා තිනවා මේ ෂෝට් එකට. හරිද? මම ඔයාලට උදාහරණ පෙන්නන්නේ. හරිද? මේකෙන් තමයි වෙනස් වුනේ. අර පීරියඩ් එක බ්‍රේක් අප් කරේ. ඒ කියන්නේ ෆ්ලැට් පීරියඩ් එකේ හිටපු එක මේ channel එකේ කියන ෆ්ලැට් වෙලා තිබ්බ channel එක බ්‍රේක් කරේ මේ ෂෝට් එකේ. මේ ෂෝට් එකෙන් පස්සේ ආයි YouTube එක ඔයාගේ channel එක ට්‍රස්ට් කරන්න පටන් ගන්නවා. YouTube එක ට්‍රස්ට් කරනවා කියන්නේ අර YouTube ඔයා channel එක විශ්වාස කරනවා කියන්නේ ඔයාගේ videos වල views එන්න ගන්නවා. ඔයාගේ channel එක reach කරනවා. ඔයාගේ channel එක performance කරනවා. තවත් ගොඩක් කට්ටිය හල්දා මම short විදිහට live දාන මම දාන්නේ live දාන්නේ vertical විදිහට. ඉතින් ඇයි මගේ එකට views එන්නේ? ඒගොල්ලෝ දාති views එන්නේ නැත්තේ කියලා. ඒකට හේතුව යාළුවෝ කන්සිස්ට් එකයි යාළුවෝ අනිවාර්යෙන් YouTube එක මචං channel එක ට්‍රස්ට් කරන්න ඕනේ. නැත්නම් මචං views එන්නේ නැහැ. අලුත් channel එකක් හදුව ඵලයට ඔයාලට views එන්නේ නැහැ. හරිද? ඉතින් මේ ඔයාලා බලාගත්ත හැකි ඒ ෂෝට් එකෙන් පස්සේ ඊළඟට දැන් මම එදා දෙවෙනි ෂෝට් එක දැම්ම. ඒකටත් 5600ක් views ගිහිල්ලා තියෙනවා. හරිද? ඒකත් ඒ ගීත් දවස් 3-4ක් ගියාට පස්සේ දවස් 2ක් ගිහිල්ලා දවස් 2යි බෑ 4ක් ඇද්දි 5600ක් views තියෙනවා. හරිද? ඊට පස්සේ නෝමලි දාගන්නලා ඊට පස්සේ අද ආවා. හරිද? අද දැන් මේ යාළුවෝ වීඩියෝ එකක් දැන් මේක දාලා තියෙන යාළුවෝ තාම පැය ගානයි. හරිද? පැය 12මාරයි. පැය 12මාරට මේක 7400. ඔයා හිතන්න අරව දවස් 2ක් ගිහලා 5000 ගාන ඇද්දි මේක පැය 12මාරද 7400ට ගිහිල්ලා දිනවා. ඒ කියන්නේ කලින්ට වඩා සෑහෙන වැඩි වෙලා තියෙනවා. හරිද? ඔයාලා බලාගත්තේ මෙතනින් මේ YouTube එකෙන් ගිහිල්ලා තියෙනවා. කට්ටිය අයින් කරන එකට වඩා ගොඩක් කට්ටිය බලනවා. ඒ කියන්නේ ස්විප් කරන්නේ ගොඩක් කට්ටිය මේක බලනවා කියලා තමයි YouTube එක පවා දාලා තියෙන්නේ. හරිද? ඔයගොල්ලෝ engagement වලට ගිහින් බලුවා 77ක ප්‍රතිශතයක් තියෙනවා බලන. හරිද? ඊට පස්සේ එදා දවසේ මගේ දෙවෙනි ෂෝට් එක මේ තියෙන්නේ ඊළඟට. මේ තියෙන එක තමයි රන් වෙනවා. ඒක ඇනලිටික් වල ඉහින් පෙන්නන්න මම ඔයාලට 9200ක් views කියලා දෙනවා මේ වෙද්දි. පැය කීයද යාළුවෝ ඒක? පැය 6යි.
හයට යාලු 9200 වාට දැන් තේරෙනවද මේ සිස්ටම් එක වෙන්නේ මොකද? ඉතින් ඇත්තට මම මේ කියන්නේ යාළුවේ ඔයාගෙත් ඔයා ෂෝට් channel එකක් කරන්න පුළුවන්, ලෝන් වීඩියෝ කරන්න පුළුවන්. ඔයාගේ channel එකටත් මේ වගේ කාලයක් අනිවාර්යයෙන් එනවා YouTube එකකින් එවනවා ඔයාගේ channel එක ටෙස්ට් කරන්න. ඉතින් ඔයා අනිවාර්යයෙන් මචං ඉවසීම තියෙන්න ඕනේ, ඔයාගේ කන්සිස්ටන්සි තියෙන්න ඕනේ. හරිද? ඒ වගේම යාළුවේ අනිවාර්යෙන් යාළුවේ ලර්න් කරන්න ඕනේ. ඔයා YouTube එක YouTube ස්ටුඩියෝ කියලා එකක් දීලා මේ ඔගොල්ලෝ views යන විදිහ තියලා තියෙන යාළුවේ කහනවට නෙමෙයි. හරිද? මේ chart කියන්නේ යාළුවේ නිකන් නෙමෙයි, මේවල මචං ලොකු දේවල් තියෙනවා. හරිද? ඒක ඔයාට තේරුන්නේ නැතුව ඇති. ඒක පොඩ්ඩක් ඔයා හොයලම ChatGPT එකේ තියෙනවා. එහෙම සර්ච් කරලා බලන්න. ඔයාගේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයා පොඩ්ඩක් හොයලා බලන්න. ChatGPT එකෙන් පාව උත්තර තියෙනවා. හරිද? ඉතින් මම කියන්නේ මේක නිකන් හරියට කන්දන් නගිනවා වගේ. කන්දන් නගිනවා, ආයේ කන්ද වහිනවා, ආයේ කන්ද නගිනවා, ආයේ වහිනවා. ඒ වගේ තමයි මේ YouTube එකේ growth එක කියන්නේ. මම කියන්නේ මම දන්නේ මං හරිද වැරදිද කියලා. මට දැනෙන විදිහට එහෙම තමයි මේක. ඉතින් ඇත්තටම මම කියන්නේ යාළුවෝ, ඉතින් ඔයාගේ views drop වුණා නම් යාළුවේ YouTube වලින් අයින් වෙන්න එපා. අල්ලන් ඉන්න එක තමයි වැදගත් වෙන්නේ. ලර්න් කරන්න. ඔයාගේ loss එක, ඒ කියන්නේ ඔයාගේ අඩු වෙන්නේ මොකක්ද හේතුව කියලා. ඔයාගේ මේ channel එක ගත්තොත් දැන් ඔයා බලන්න, ඔයා අද දාන වීඩියෝ එකට වඩා හෙට දාන වීඩියෝ එකේ views අඩුයි නම් මොකක්ද අවුල, මොකක්ද කොතන දවුල තියෙන්නේ කියලා ඔයා හොයලා බලන්න. නැත්තම් ඔයා හිතන්න එපා මගේ views යවන්නේ නැහැ. එහෙම එකක් නැහැ. හරිද? ඔයා හොයලා බලන්න ඕනේ, ඔයා ලර්න් කරන්න ඕනේ මොකද්ද මේකේ කේස් එක කියලා. ඉතින් අනිවාර්යෙන් යාළුවෝ මේ වීඩියෝ එක ඔයාලට හෙල්ප්ෆුල් වුණා නම් මචං අනිවාර්යෙන් subscribe කරලා like එකක් දාන්න යාළුවෝ. ඉතින් එනිදී ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු මචං. ඉතින් මේක ඇත්තට මචං real YouTube lesson නෑ මචං. motivation නෙමෙයි, motivation අප්පච්චි නෙමෙයි මේක. ඇත්තටම වෙච්ච දේ කිව්වේ. ඉතින් එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු. bye bye.